මොකද්ද ඔය ඩෝබිලනේ කියන්නේ මිනිස්සුන්ට. ඒ ඩෝබිලා කියලා ඉන්න සත්ත්ව කොට්ටාසේ ඒ ජීවිකාරවලනේ. ඒ කියන්නේ ජීවිකාරව ටිකට ඔය ඩෝබිලා කියලා සෙට් එකක් ඉන්නවනේ JP එකේ මේ හැම දෙයකම මේ මම කුණු අම්මට සිරි ආදරණීය මිනිසුනේ බැලුවද වීඩියෝ එක හිරුනිකාගේ ජෙප්පොන්ට බයිනවා යකෝ මේකිට පෞල් ජීවිතේවත් හදාගන්න බැරුව පයිල් ජීවිතේවත් ගොඩනගා ගන්න බැරුව මේ කියනවා රට හදන්න අනේ හිරුනිකා පාඩුවේ ඔන්නෝයි පැත්තකට වෙලා හිටපල්ලා උඹලගේ බොරු අහලම දැන් මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ කුණු කඳු පහත් වුණා මිනිස්සු නැති වුණා ඒවටවත් විසඳුම් දෙන්නේ නැතුව තොපි අවුරුදු ගාණක් දේශපාලනය කර කර එක එක පරයට කඩේ ගියා එක එක ජනාධිපතිවරුන්ට කඩේ ගියා කරපු රටකුත් නැහැ අවසානයේ බංකොලොත් වෙලා ඉපදෙන්න ඉන්න දරුවත් කෝටි ගාණෙන් ණය වුණා හරිද ඒකින්ද හිරුනිකා ඔයා පාඩුවේ දැන් අර කිරිබොන සප්පයෝ ටිකක් ඉන්නවනේ දරුවෝ ටිකක් ඉන්නව නේද අන්න උන් ටික බලාගෙන ගෙදරට වෙලා හිටපන් උඹේ මිනිහක් දාලා ගියානේ ඌටත් එපා වෙන්න ඇති මොකද උඹ දරුවෝ වදලා එවිල්ලා දරුවෝ ගෙදර දමලා එවිල්ලා වත්ත වටේ ඇවිදිනවා උඹට අවුලක් නැහැ උඹ මේ දේශපාලනයේම හිටපිය කියක් නේ ඒකින්ද උඹ වටේ ඇවිදිනවා අර මනුස්සයට එපා වෙන්න ඇති උඹ නාවන්න ඕනේ උන්ට කන්න බොන්න දෙන්න ඕනේ උන්ට කන්න හදන්න ඕනේ උන් ඉල්ලන දේවල් අරන් දෙන්න ඕනේ හැබැයි මිනිහට එපාම වෙන්න ඇත්තේ අම්මගේ උණුසුම හොයනකොට අම්මගේ කිරි ටික හොයනකොට උඹ ගෙදර නැහනේ එතකොට දරුවන්ගේ ඒ දුක අහන්නේ හිටියේ ඒ තාත්තා ඌට එපාම වෙලා තමයි තෝ වගේ ගෑණියක් දාලා ගියේ ඒකින්ද දැන් උඹට රට හදන්න බෑ උඹලගේ පෞල් ජීවිතේවත් ගොඩනගා ගන්න බැරුව උඹ පෞල් ජීවිතයත් හදා ගන්න බැරුව උඹලා එක එක ජනාධිපතිවරුන්ට කඩේ ගිය කාලකන්ණි 70 තොපි ආයෙත් එපා දේශපාලනයට ඔන්න ඔය පාඩුවේ පැත්තකට වෙලා අර දරුවෝට වදාගත්ත දරුවෝ ටික හදාගෙන පාඩුවේ හිටපන් හිරුනිකා දැම්වත් එහෙනම් ජය වේවා හැමෝටම